I got some mangoes and oats for my breakfast. Let's eat. Hi everyone, another day in Alex. voice over කරනකොට තමයි මට පේන්නේ මං කොච්චර මහතයිද කියලා. ඉතින් මං හිතුවා මං ඩයට් ප්ලෑන් එකට යනවා. මොකද මගේ බෙස්ට් එක වෙඩින් එක ජූන් 11th. ඉතින් අද මැයි 11 මං හිතුවා මට මාසයක් ඇති වෙයි මගේ වේස්ට් ලොස් ටෙක් කරගන්න. ඉතින් බලමු මම අද මන්ඩේ ඒ කියන්නේ ජූන් 11th මැයි 11. ඉතින් අද මම ෆුඩ් සිටි ගිහිල්ලා මට අවශ්‍ය බට් ටික ගන්න ගියා මේස් ඉරිදා ඒ කියන්නේ මැයි 10. ඒත් මම කොහොම හරි මම මේ වීඩියෝ එක වොයිස් ඕවර් කරනකොට තමයි මට තේරුනේ මම මහතයි කියලා. හැබැයි මම ඉරිදා ඉඳන්ම කෑවේ හෙල්දි. මං එදා දවසටම බත් කෑවේ නැහැ. අපි බලමු මගේ weight loss එක කොහොම වෙයිද කියලා. ඉරිදා හවස මම පොඩ්ඩක් හොඳට නිදාගත්තා. එතකොට මේ වෙලාවේ මම මතක විදියට 3:30 වගේ වෙලාව මම ඇනෙක්ස් එක ළඟින් බස් එක අරගෙන නිට්ටෝපු ටවුන් එකට ගියා. මට තූත් පේන්නක් ආවා. ඒකට ඕනේ පේන් පිල් එකක් ගන්න. ඒ ගමන් මම නිහාල්සිකට පොඩ්ඩක් ගිහිල්ලා පොඩි ස්නැක් එකක් අරගෙන මගේ ෆේවරිට් ඇවෝකාඩෝ ජූස් එකක් අරගෙන පොඩ්ඩක් වටපිට බලපල ඒ පේස්ට්‍රි එක එන්ජොයි කර මගේ ජූස් එක නිකන් බලන් හිටපු වෙලාව තමයි මේ. හපන්නත් අමාරුයි. ඒ නිසා තමයි පේස්ට්‍රි එකක් ගත්තේ. හැබැයි ඒක ඊට වඩා අමාරුයි. ඒකත් කන ගමන් ඉන්නකොට මගේ ජූස් එක රෙඩි වෙලා කියලා මට ඇහුණා කියනවා. කොහොම හරි ජූස් එකත් ආවා. ඒකත් බොන ගමන් මං කල්පනා කරා මට වෙලා තියෙන දේවල්. ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නේ අපේ හිතනවලට වඩා පර්ෆෙක්ට් විදිහට. ඒක මං දැක්කේ මගේමයි. මොකද මීට අවුරුදු ගානකට කලින් මම හිටිය සිටුවේෂන්ස් එක්ක බලනකොට අද මම පුදුම සැහැල්ලුවකින් ජීවත් වෙනවා. හරියට නිදහස් කුරුල්ලෙක් වගේ. ඒ හැඟීම මට ලැබුණේ ගොඩක් කාලෙකින්. එක පීරියඩ් එකක් එනවා මගේ ලයිෆ් එක මම හිතන්නේ නැති දේවල් වලට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි දැන් මම හිතනවා සමහර දේවල් අපිට සිද්ධ වෙන්නේ අපේම හොඳටයි කියලා. मनलोली रंग सेरा हदेसी दहरा नवतिला नुब रहस किया गीता हेमिन हसन मात्रा Okay, see you in the next video. Bye.